ලොකු මාලයක් දාලා ඒ වගේනේ ඉන්නේ. පිටරට ඉන්න එයා මේ විදියයි මෙයා මේ විදිය එහෙනම් මූ තමයි මේකට වරදකම් කියලා කියන්න බෑනේ. මොකද කවුරුත් කැමති තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. කිසි කෙනෙක් මේ මරාගෙන මැරෙන විදියට රිය පදවන්නේ නෑනේ. සල්ලි එකතු කළා ඇති. දැන් වැඩි කරමු. LOLC සුපර් සේවිං ඉතුරුම් ගිණුම. අන්තාවක් ප්‍රකාශයක් ලබා දුන්නා මේ විදියට බස් එකේදී කොන්දොස්තර මල්ලි කෑ ගහලා කිව්ව හැමෝටම බ්‍රේක් ඩවුන් වෙලා තියෙන්නේ හැමෝම පහතට වෙලා අල්ලගන්න කියන කාරණාව. ඉතින් මේ කියන ඛේදජනක සිද්ධියත් එක්ක නිලන්ද මේ බස් රථයේ රියදුරුගේ ඡායාරූපයක් සහ වීඩියෝ පට හුවමාරු වෙනවා. ඔහු ටිකක් වෙනස් විදිහේ වෙනස් ස්වරූපයකින් ඉන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබුණා මේ ඩ්‍රයිවර්ස්ලා මෙහෙම ඉන්නේ නැහැ. මේක වෙන රටවල් වල මෙහෙම නෙවෙයි. ඔහොම සංසන්දනය කරලා විවිධාකාර අපහාස කිරීම, උපහාස කිරීම කරලා තිබුණා. ඒ කියන්නේ තරුණයෙක්නේ. දැන් අපේ රටේ අද තරුණයෝ හැසිරෙන ඉන්න විදියක් තියෙනෝනේ. රැවුලවල කනේ කරාබු දාලා ඇඟ පුරා ටැටූස් ගහලා ලොකු මාලයක් දාලා ඒ වගේනේ ඉන්නේ. ඒ පිටරට ඉන්න එයා මේ විදියයි මෙයා මේ විදිය එහෙනම් මූ තමයි මේකට වරදකම් කියලා කියන්න බෑනේ. මොකද කවුරුත් කැමති තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. කිසි කෙනෙක් මේ මරාගෙන මැරෙන විදියට රිය පදවන්නේ නෑනේ. ඉතින් ඒකින්ද එහෙම කියන එක වැරදි. අපි හරියට තොරතුරු ඒව දන්නේ නැතුව ඉතින් කොහොමුණත් පරීක්ෂණයකදී තමයි හෙළි වෙන්නේ මේක මොකක් නිසා ඇති වුණාද කියන කාරණේ. දැන් අර මගියෙක් පැහැදිලි කරා කියලා අර ඔබ සඳහන් කරන ගමන් මාර්ගයක්. දැන් මේ ගමන් මාර්ගෙ දිහා බැලුවා මොකද කඳුකරේ රිය පදවනවා කියන්නේ ඉතින් දුෂ්කර දෙයක්නේ. එතකොට මේ ගමන් මාර්ගෙ දිහා බැලුවා මට ප්‍රශ්න පැනනකොට මේ රියදුරු තරුණයාමද මේ දිගටම මේ ට්‍රිප් එක ගියේ කියන කාරණේ. දැන් සාමාන්‍ය ඔය වගේ දීර්ඝ ගමනකදී අනිවාර්යෙන් දෙන්නෙක්වත් ඉන්න ඕනේ. මොකද තෙහෙට්ටුයි අනික අධික මීදුම අනේකයි මීදුම ඒ වගේ තත්ත්වයන් තුළ ඉතින් මෙහෙම මොහු විතරක් නම් ගියා නම් එතන ප්‍රශ්නයක් බස් රටේ හිමිකරු ඒකට වාක්‍ය යුතු වෙනවා. මොකද මේ වගේ ඔහු දැනගෙනනේ මේ ගමන් මාර්ගය යන්නේ මෙන්න මේ අවල් දාන සහගත ගමන. ඔව් එතකොට රාත්‍රියේ ගමන් කරනවා. ඒ වගේ නිසා රියදුරු දෙදෙනෙක් යෙදවීම ඉතා වැදගත්. මේ සටහනත් අපි සමාජ මාධ්‍යයෙන් උපුටගත්ත විශේෂයෙන් මේ රියදුරා ගැන කියපු සටහනක් අපි හිතුවා ඒක කියන්න. මට මාරම වේදනයි මිනිස්සුන්ට බනින එකට. මේ උගේ පැෂන් එක විතරයි. බස් එකේ ගියපුම්ම කියනවා බ්‍රේක් නැහැ කියලා ඌ කිව්වා කියලා. ඒ කියන්නේ මූට ඕන නම් පැනලා බේරෙන්න තිබ්බනේ. හිතෙන්නේ නැද්ද අතක් පයක් කැඩිලා හරි මූට ජීවිතේ බේරගන්න තිබ්බා අකාලේ නොමිරෙයි කියලා. ඒත් මූ සීට් එකෙන් බහින්නේ නැතුව එතනටම වෙලා ඔමී ගහලා නැහැ. පුළුවන් තරම් බස් එකේ වේගය අවම කරගන්න උත්සාහ කරන්නේ නැති. ඉස්සරහින් ආපු රේන්ජ් රෝවර් එක තිබ්බ මීදුමත් එක්ක හෙඩ්ලයිට් එකේ එන්නේ නැති. ඒ වගේ හෙඩ්ලයිට් ඉස්සරහට එද්දි ඌට නෙමෙයි ගෙදර උදේ හවස යන පාරවත් අපිට ෂුවර් නෑ. ඉස්සරහ මෙලෝදයක් පේන්නේ නෑ. ඒක දන්නේ ඩ්‍රයිවර් කෙනෙක්ම විතරයි. කණ්ඩිකට හරි අල්ලලා වාහනේ නවත්තලා බේරගන්න උත්සාහ කරන්න කියලාත් එයාගේ ඔළුවේ සමහර විට තිබ්බද කියලා අපි දන්නේ නෑ. හැබැයි මට නම් ඌ වැඩෙක් බස් එක දාලා පැන්නේ නෑ. අවසන් මොහොත වෙනකල් බස් එක සහ මිනිස්සු වෙනුවෙන් ඌ සටන් වෙදිලා තිනවා. පොඩි කොල්ලන්ට මගී ප්‍රවාහන වාහන දෙන්න හොඳ නැල්ලු. මෙහෙමයි මහත්තයෝ. ගොක්කොල තමයි පොල්ලතු වෙන්නේ. මුන් කරන අත්දැකීම් තමයි 35 වෙද්දි තියෙන්නේ. නැතුව 35න් මම ප්‍රවාහනය දුන්නා නම් බලන්න තිබ්බා. ටයිමින් වලට බස් ස්ටෑන්ඩ් වලට දාන විදිය. හැබැයි දැන් වෙච්ච දේ වුණා. මූ නොමරේ හිටියානම් මම හෙටත් මූ එක්ක හයර් එකක් යන්න බය නෑ. දැන් ඒ කොල්ලගේ ගෙදර මිනිස්සුත් මරලා තෝනි දෙනවා ඇති. දරුවා නැති වුණා කියලා. ඉතින් උඹලා ඌටම බැනලා ඒ මිනිස්සුන්ගේ වේදනාව වැඩි කරන්න එපා. මේ තමයි ප්‍රසාද් සමන් සමාජ මාධ්‍ය තබපු සටහනක්. මං හිතන්නේ ගොඩක් හොඳින් මේ රියදුරු රැකියාව සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනි. ඔව් යාන වාහනවල දෝෂ අපිට කියලා එන්නේ නෑනේ. ඔව් ඒක හරි. ඉතින් එහෙම යම් කිසි භාවිතයේදී යම් අතපසුබිම් වල වැරදි වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා මං කියන්නේ ඒකයි. දැන් මේ සටහන් ලියපු පුද්ගලයා හරි. ඔහු කියන්නේ ඉතින් තමන්ගේ එන උඩ තිබුණා තමන්ගේ ජීවිතේ බේරගන්න.